මොනවද කාන්ති මේ කියන්නේ? ගෙදර බත් මුට්ටිය නැති වෙනකන් ඔයා දන්නේ නැද්ද? ඇයි ඉතින් ඕකට මට බනින්නේ? හරියට මං වරදක් කළා වගේනේ. මං කී දවසක් නම් කියලා තිනවද ගෙවල් දොරවල් වහගෙන ගෙට වෙලා ඉන්න කියලා. දැන් හැමතැනම හොරුයි මංකොල්ලකාරයෝ. දැන් අපි මොකද කරන්නේ? මොනවා කියලා කරන්නද? බත් මුට්ටිය නැති වුණා කියලා පොලිසිය යන්නද? ඊළඟ දවසේවත් කල්පනාවෙන් ඉන්න බලන්න. මට නම් පේන්නේ කවුරු හරි බඩු හොරකම් කරනවා වගේ. මෙතන තිබ්බ පාන් ගෙඩිය ඇතුළට ගිහින් එනකොට නෑනේ. ඔයා විකුණන්නේ නැති ඒයි? අනික මේ දවල් කවුරු ගෙනියන්නද? ආමිනී හිතුවද මට අමතක වෙලා කියලා? මට හොඳට මතකයි. උදේ ඉඳන් විකුණලා එකක් ඉතුරු වුණා. කෙල්ලේ පොඩ්ඩක් මෙහාට එන්න. ආච්චි මට කතා කළාද? මට ඇත්ත කියපන් කෙල්ලේ. කවුද උඹට මේවා දෙන්නේ? මං එදත් කිව්වේ ආච්චි. කඩේ මාමා තමයි අපිට උදව් කරන්නේ. මම හෙට අනිද්දා මැරිලා යාවි. ඒත් උඹ හොඳින් ජීවත් වෙන්න ඕන. හොරකම් කරන්න හිතන්නවත් එපා කෙල්ලේ. මං ආච්චිට ගොඩක් ආදරෙයි. මං ඔයාට මැරෙන්න දෙන්නේ නෑ. ඔයාට ඕන දෙයක් තියෙනවා නම් කියන්න මං ගෙනල්ලා දෙන්නම්. මට බය මම මැරෙන එක නෙවෙයි කෙල්ලේ. මමත් නැති වුණොත් උඹ මේ ලෝකේ තනි වෙන එක ගැන. ආච්චිට මොකුත් වෙන්නේ නෑ. මාමේ මේ බෙහෙත් ටික දෙන්න පුළුවන්ද? කෝ බලන්න. බේට් ටික නම් තියෙනවා. හැබැයි මේ ටික 9700ක් විතර යනවා. මල් ළඟ සල්ලි එච්චර නෑ මාමේ. අතට විතරක් මට නිකන් දෙන්න පුළුවන්ද? යනවා. ආව මෙතන උදේ පාන්දරම හිඟා කන්න. ඔයා කවුද? ඔයාට මම වගේ කාත්කරුවන් නැද්ද? මගේ නම ඔලිවියා. මගේ අම්මයි තාත්තයි දෙන්නම පොඩි කාලේ නැති වුණා. මට ඉන්නේ ආච්චි විතරයි. ඇයි ඔයා අඬන්නේ? නෑ මල්ලි. ආච්චි හොඳටම ලෙඩ වෙලා. එයාගේ බෙහෙත් ටික ඉවර වෙලයි තියෙන්නේ. එයාට ගොඩක් අමාරුයි. එකතු කරපු සල්ලි ටිකක් තියෙනවා. මම ඔයාට දෙන්නද? ඔයාට පුළුවන් ආච්චිට බෙහෙත් අරන් දෙන්න. ඔයාට ගොඩක් පින් මල්ලි. මට ඔයාගේ ආච්චිව බලන්න පුළුවන්ද? කොහෙද ඔයාලා ගෙවල් තියෙන්නේ? කුලී ගෙදරින් අපි එලෙව්වට පස්සේ අපිට ඉන්න තැනක් තිබුණේ නෑ මල්ලි. දැන් අපි ඉන්නේ කැලේ ඇතුලේ වෙන්න තියෙන ගල් ගුහාවක. මේකද ඔයාලා ගල් ගුහාව? ඔව් මල්ලි. මේක තමයි. එන්නකො මං ආච්චිව පෙන්නන්න. ආච්චි, ඔයාට කොහොමද දැන්? බලන්නකෝ ඔයාව බලන්න අමුත් එක්ක ඇවිත්. කවුද දුවේ මේ දරුවා? මාත් හරියටම දන්නේ නෑ. පාරේදී තමයි හම්බුනේ. කොහොමද දරුවෝ ඔයාට? මම හොඳින්. අපි ආච්චිට බෙහෙත් ටික දෙන්නයි මුන්නේද? දන්නවද ආච්චි? මේ මල්ලි තමයි බෙහෙත් ටික ගන්න උදව් කරේ මට. ඔයාලා කැමති නම් මම මෙහෙ ඉන්නම්. පුතාගේ අම්මා තාත්තා දැනටමත් හොයනවා ඇති. මට කාත්කරුවන් නෑ. මා බලාගත්තේ විල්බර්ට් කියලා මාමා කෙනෙක්. එයා ගොඩක් නපුරු කෙනෙක්. අද හොයපු සල්ලි නෑ කීපුවම මට හොඳටම ගහයි. ඒ සල්ලිද ඔයා බෙහෙත් ගන්න දුන්නේ? ඔව් අක්කේ. මා ඉස්කෝලේ යනවා කියලයි අරන් ආවේ. ඒත් ආපු දවසේ ඉඳන් ඒ ගැන අහුවාම මට හොඳටම ගහනවා. ඔයා කොහෙවත් යන්න ඕන නෑ මල්ලි. ඔයා ආච්චිව බලාගෙන ඉන්න. මට පුළුවන් ඔයාලා දෙන්නව බලා ගන්න.
එහෙනම් මේ කෙල්ල තමයි කඩේ බඩු හොරෙන් ගෙනියන්නේ. ආපු දෙන්කෝ ආයෙමත්. මුදලාලි මට සබන් කැටයක් දෙන්න. ඒක නෙමෙයි මුදලාලි. කඩේ බඩු හොරකම් කරපු කෙනා අහු වුණාද? අපේ ගෙදරත් බත් මුට්ටිය පිටින් නැති වුණානේ. නෑ මේ ඒකනම් මේ මට අමතක වෙලා වුණ දෙයක්. මගේ මුකුත් නැති උනේ නෑ කාන්තියෝ. වෙන මොනවද ඕනේ? මට තව සීනි කිලෝ එකකුත් දෙන්න. නෑ මම නිකමට ඇහුවේ. ගමේ හැමතැනම හොරකම් වෙන නිසා හැමෝම කතා වෙනවා. අපි හිතුවේ මුදලාලිගේ කඩේටත් හොරු පැනලා ඇති කියලා. මට පාන් පිටි කිලෝ එකකුයි පොඩි සැමන් එකකුයි දෙන්න. එච්චරයි මුදලාලි. කවුද ඒ කාන්ති නේද? ඔව් කාන්ති තමයි. මට හාමිනේට දෙයක් කියන්න තියෙයි. ඒ මොකද්ද? මම අද දැක්ක කඩේ බඩු හොරෙන් ගෙනියන්නේ කවුද කියලා. දෙයියනේ ඔය ඇත්තමද? ඇයි ඉතින් අල්ලගත්තේ නැත්තේ? අඩුම කෑ ගහලවත් කියන්න තිබුණානේ. මම කොහොමද එහෙම කරන්නේ? ඒ පොඩි දරුවෙක්නේ. මොකක් පොඩි දරුවෙක්? ඔව් හාමිනේ. ඒ පොඩි කෙල්ලෙක්. දැන් අපි මොකද කරන්නේ? මම හිතන් ඉන්නේ හෙට ආපු ගමන් අල්ලගන්න. කවුද දන්නේ කාගේ උමනාවට හොරකම් කරනවද කියලා. ඊට පස්සේ බැරිය පොලිසියට බාර දෙන්න. කරන දෙයක් පරිස්සමෙන්. ඉතින් හිතපු විදියටම මේ පුංචි හොරාව අල්ලගන්න මුදලාලි සමත් වෙනවා. අනේ මාමේ මට යන්න දෙන්න. ඇයි දුවේ මේ හොරකම් කරන්නේ? කවුද දුවට මෙහෙම කරන්න කියන්නේ? අනේ මාමේ මට යන්න දෙන්න. මං නොගියොත් ආච්චි මල්ලේ බඩගින්නේ. ඒ කියන්නේ දුවට අම්මා තාත්තා නැද්ද? අනේ නෑ මාමේ. මාව පොඩි කාලේ ඉඳලා බලාගත්තේ මගේ ආච්චි. දැන් එයාට හොඳටම සනීප නැහැ. ඒ නිසා වැඩක් පළක් කරගන්න බෑ එයාට. ඒකයි මම මෙහෙම කරේ. දැන් කොහෙද දුවගේ ඔය කියන ආච්චි මල්ලි ඉන්නේ? එතකොට මෙයාදර කියපු ළමයා මේ දරුවා අම්මා තාත්තා නැති ආච්චි ගාව හැදිච්ච දරුවෙක්. ආච්චි අසනීප නිසා මෙහෙම කරනවා කියලායි කියන්නේ. මූණ බැලුවම නම් අහිංසක පාටයි. අපි දැන් මොකද කරන්නේ මහත්තයා? පොලිසියට කියනවද? මට මුලින්ම මේ ළමයා කියන්නේ ඇත්තද කියලා බලන්න ඕන. යමු බලන්න ඔය කියන ආච්චි මල්ලි ඉන්න තැනට. හා මාමේ මං එක්කන් යන්නම්. කොහෙද මේ අපිව කැලයක් ඇතුලේ එක්කන් යන්නේ? අපිට ඉන්න තැනක් නෑ නැන්දේ. අපි කැලේ ඇතුලේ තියෙන ගල් ගුහාවක තමයි ජීවත් වෙන්නේ. යමු බලන්න. අර තියෙන්නේ ඒකේ තමයි අපි ඉන්නේ. ඔය ළමයා ඇතුළට යන්න. අපි ඉන්නවා කියලා කියනව එහෙම නෙමෙයි. හොඳද? හොඳමයි මාමේ. මල්ලි ඔයා කොහෙද? අනේ ආච්චි ඇයි ඔයා කතා නැත්තේ? අනේ ආච්චි කතා කරන්නකෝ. ඇයි කතා නැත්තේ? අනේ මාමේ මෙහෙට පොඩ්ඩක් එන්නකෝ. ඇයි මොකද වෙලා තියෙන්නේ? ආච්චි කතා කරන්නේ නෑනේ. එයාට මොනවා හරි වෙලා. ඇඟත් එක්ක සීතල වෙලා. එයා ඔයව දාලා ගිහින් දුවේ. අනේ මගේ ආච්චි ඔයත් මාව දාලා ගියාද? මං කොහොමද ඔයා නැතුව ජීවත් වෙන්නේ? මල්ලි කෙනෙක් ඉන්නවා කිව්ව නේද? කෝ දැන් එයා? එයා වර නපුරු මාමලා අරන් ගියාද දන්නෙත් නෑ. දැන් අපි මොකද මහත්තයා කරන්නේ? මං හිතන් හිටියේ නම් මෙහෙමද ළමයි හදන්නේ කියලා දෙකක් කියලා යන්න. ඒත් මේ වෙච්ච දේ දැක්කම මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. මේ ගැන ගමේ කවුරුත් දැනගන්න ඕන නෑ. මේ ළමයා මේ හැමදේම කරලා තියෙන්නේ තමන්ගේ ආච්චි වෙනුවෙන්නේ. හැබැයි ඉතින් හොරකම් කරපු එක නම් වැරදි. ඒක නම් ඇත්ත. මාත් ඔයාට කියන්න හිටියේ. අපි මේ ළමයාව අරන් යනවා. අවශ්‍ය වුණොත් ඔය දෙන්නට පොලිසියට එන්න වෙයි. මේ ළමයාට මොනවද කරන්න හදන්නේ? අපි මේ ළමයාව ළමා නිවාසයකට යොමු කරනවා. අක්කේ ඔයා
අනේ මල්ලි ඔයා කොහෙද හිටියේ? ආච්චි අපිව දාලා ගියාක්කේ. මං ඔයාව හැමතැනම එව්වා. එතකොට මෙයාද අර කියපු මල්ලි? ඔව් මාමේ මේ එයා තමයි. පව් අසරණ ළමයි. කාත් කවුරුත් නැති වුණාම අසරණ වෙන හැටි බලන්නකෝ. මං දැන් යන්න ඕනේ. විල්බර්ට් මාමා දැනගත්තොත් මට හොඳටම ගහයි. කවුද විල්බර්ට් කියන්නේ? කවුද කියන්න දන්නේ නෑ පොලිස් මාමේ. එයා කියන දේවල් විතරයි අපි කරන්නේ. මේ මල්ලිව මාමා කෙනෙක් බලෙන් තියන් ඉඳලා ඉඟමනේ යවලා අවස අරන් යනවා. දැන් කෝ ඔය කියන විල්බර්ට්? හවසට මාව අරන් යන්න වෑන් එකේ එනවා. බලන්න මේ රටට වෙලා තියෙන විනාශේ. අහිංසක දරුවා මේ විදිහට පාවිච්චි කරන එක හරියද මං අහන්නේ. අපි මිනිහා කෙන බලා ගන්න. ඔය දරුවෝ බය නැතුව ඉන්න. මහත්තයා අපි මේ ළමයි දෙන්න හදාගමු. මාත් මේ හිතුවා විතරයි. ඔය ළමයි කැමති ඉස්කෝලේ යන්න. මං නම් කැමති. මාත් කැමතියි. රාලාමි අපි කැමති මේ ළමයි දෙන්න හදාගන්න. අපිට ළමයි නැති එකේ අපිට පුළුවන් වෙයි මේ ළමයි හොඳට බලා ගන්න. ඔයාලා තීරණයට මම ගොඩක් ගරු කරනවා. අපිට පුළුවන් ඔයාලට ඒකට ඉඩ දෙන්න. හැබැයි නීති අනුකූලව වාර ගන්න ඔයාලට එකඟ වෙන්න වෙනවා. අපි කැමති. මේ ළමයිනුත් කැමති එකේ අපි එහෙනම් එහෙම කරමු. වෙච්ච හැමදේම අපිට ආරංචි මුදලාලි. අනේ ඇත්තමයි මුදලාලි හාමිනේ කරගත්තේ ලොකු පිනක්. ඊයේ මං පන්සලට ගිය වෙලේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ ගැන දැනගෙන ගොඩක් සතුටු වුණා. ළමයි නැති අය උදේ හවා දුක් වෙන. ළමයි ඉන්න අය ළමයින්ව පාරක් ගානේ විසි කරලා යන සමාජයක් මේක. මම නම් කියන්නේ මේ පුංචි හිත් අපි මීට වඩා හොඳින් තේරුම් ගන්න ඕන. බැරි වෙලාවත් මත්කුඩු වලට ඇබ්බැ වෙලා හිටියානම් මේ ළමයි බේර ගන්නවා බොරු. මාමේ අක්කකෝ අද ඉඳන් පුතා මට තාත්තා කියන්න. යන්න. අක්කා ඇතුලේ ඉන්නවා. හොඳමයි තාත්තේ.